අන්න කාබොක්සිලික් අම්ලය ඉවරයි. ඊට පස්සේ දැන් අපි මේ පින්මටම කතා කරන්න යන්නේ කාබොක්සිලික් අම්ලයේම ව්‍යුත්පන්න දෙකක්. ව්‍යුත්පන්න දෙකක් කියන්නේ කාබොක්සිලික් අම්ලයෙන්ම හැදෙන පොඩි වෙනස්කමක් නිසා හැදෙන වෙනස් විදිහේ ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් ගැන. හරිද? ඔන්න කාබොක්සිලික් අම්ල ඔළුවේ තියාගෙන අපි මෙන්න මෙයාට යමු. දැන් යමු 7 වෙනි එක. 7 වෙනි කෙනා කවුද? කාබොක්සිලික් අම්ල කතා කරා. එයාගේ ව්‍යුත්පන්නයක් දැන් එස්ටර්. එස්ටර්. හරිද? ඔන්න එස්ටර් ගැන තමයි දැන් කතා කරන්නේ. එස්ටර් යටතේ නෝට් එකක් දාගන්න ඕන. මම එස්ටර් පැත්තකින් කියන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එස්ටර් එකේ නෝට් එක දාගන්න. එස්ටර් යනු වරහන් ඇතුලේ මෙන්න මෙහෙම. එස්ටර් යනු වරහන් ඇතුලේ ඔන්න මෙතන තියෙන කාණ්ඩයකින් යුත් සංයෝග වේ. එස්ටර් කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්නයක් වේ. කියන්නේ කාබොක්සිලික් අම්ලයෙන්ම හැදිච්ච කෙනෙක් වගේ එයා. ඒ මොකද්ද? කාබොක්සිලික් අම්ල කියලා කියන්නේ මොකද්ද? COOH කෙනෙක් නේ. මෙයා කවුද? C ඩබල් බොන්ඩ් O වෙනස වෙනවද? මේ O එකක් තියෙනවා. ඒ වෙනුවට ආපහු සම්බන්ධ වෙලා තියෙන්නේ R කාණ්ඩය. ඔන්න ඔය කෙනෙක්. තේරුණාද? මේ H එක වෙනුවට සම්බන්ධ වෙලා තියෙන්නේ R කාණ්ඩය. ඒකයි අපි කියන්නේ කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්නයක් තමයි මෙයා කියන්නේ. හරි. එතකොට අපි ලියමු එස්ටර් එක CH3 C double bond O CH2 CH3 ඔන්න මේ එස්ටර් එකක් නේද? C double bond O ආපු ඇල්කිල් කාණ්ඩයක්. මේ R කාණ්ඩයක් C double bond O කාණ්ඩය ආපු R කාණ්ඩයක්. එතකොට මෙන්න මෙයාට අපි කියන්න පුළුවන් එස්ටරයක් කියලා. මෙන්න මේ බලන්න එක ඇල්කිල් කාණ්ඩයක් තියෙනව නේද? කාබන් එකක් සම්බන්ධ වෙච්ච ඇල්කිල් කාණ්ඩය. අපි යාට කියනවා මෙතිල් කියලා. හරිද? කාබන් දෙකක් සම්බන්ධ වෙච්ච ඇල්කිල් කාණ්ඩයක් ඉන්න නිසා අපි යාට ඉතුරු ටිකට කියනවා ඇසිටේට් කියලා. එතිල් ඇසිටේට්. නම් මේ නම් මතක තියාගන්න අවශ්‍ය නැහැ නම් මේ උනට. මොකද නාර පුරු වෙන්න ඕන නිසා දෙන්නේ. නම් මතක තියාගන්න ඕනේ නැහැ. ඔයා දැන් මතක තියාගන්න මෙන්න මේ වගේ කෙනෙක් આવොත් මෙයා එස්ටරයක් කියලා දැනගන්න ඕන. අපි නාමකරණය කරද්දී උගන්වන නම් ටික නම් අනිවාර්යෙන් දැනගන්න ඕන. මේක හරියට පුරුදු වෙමු. දැන් මේ ඔයාලා මෙන්න මේ හැඩය මතක තියාගන්න. මෙන්න මේ වගේ කෙනෙක් આવොත් එයාලා අනිවාර්යෙන් කවුද? එස්ටරයක් කියලා. හරි. ඊළඟට එස්ටර් ඉවරයි. 8 වෙනි ක්‍රියාකාරී කාණ්ඩය අම්ල හේලයිඩ්. අම්ල හේලයිඩ්. අම්ල හේලයිඩ් ලයිට් එකත් එක්ක උඩම ලියන ටික අමාරු වෙති. අම්ල හේලයිඩ් තමයි ලියලා තියෙන්නේ පුදියක් නේ. අම්ල හේලයිඩ්. හරි. ඒක පොයින්ට් එකක් විදිහට ලියන්න. අම්ල හේලයිඩ් උඩම බලන්න. එකම කට්ටියනේ. අම්ල හේලයිඩ් එකක් ඉන්නවා. හරි. අම්ල හේලයිඩ් යන
අම්ල හේලයට යන මෙන්න මෙහෙම කාණ්ඩයක් C ඩබල් බොන්ඩ් O හැලජනයක්. හැලජනයක් කියන්නේ කවුද? ඔන්න ඔහොම කෙනෙක්. අම්ල හේලෙඩයක් යනු වරහන් ඇතුලේ දාගන්න මෙන්න මේ කාණ්ඩ. අම්ල හේලෙඩයක් යනු මෙන්න මේ කාණ්ඩය සහිත සංයෝග වේ. මෙන්න මේ කාණ්ඩයේ සහිත සංයෝග වේ. X යනු හැලජන පරමාණුවකි. X යනු හැලජන පරමාණුවකි. හරි. මොකක්ද එතකොට අම්ල හේලයිඩයක් කියලා කියන්නේ? ඔන්න මේ වගේ CH3 කාණ්ඩයක් හරි R කාණ්ඩයක් හරි මොකක් හරි තියෙනවා. අන්න ඒ කාණ්ඩයට සම්බන්ධ වෙලා තියෙනවා කාබන්. ඒ කාබන්ට සම්බන්ධ වෙලා තියෙනවා ද්විත්ව බන්ධන O, ඩබල් බොන්ඩ් O. ඒකට සම්බන්ධයි කවුද? හැලජනයක්. X කියලා කියන්නේ හැලජනයක්නේ. ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි ඔන්නෝම කෙනෙක්. මෙන්න මේ කනෙක්ට්. ඔය බලන්න මේ කාබොක්සිලික් හිටියනම් එන්නේ කොහමද? CH3 C double bond O OH. මෙන්න මෙයානේ කාබොක්සිලික්. මෙන්න මේකේ OH පරමාණුව වෙනුවට කියන OH අණුව වෙනුවට දැන් ඉන්නේ කවුද? ක්ලෝරින් කෙනෙක්. OH අණුව වෙනුවට දැන් ඇවිල්ලා තියෙන්නේ ක්ලෝරින් පරමාණුව. අන්න ඒ කට්ටියන්ට අපි කියනවා මෙයාට තමයි අපි කියන්නේ අම්ල හේලයිඩ්. මේ බලන්න මෙයාගේම ව්‍යුත්පන්නයක් නේද මේ? අන්න ඒකයි අපි කිව්වේ කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න මේ කියලා. ඒතර මෙයාට අපි කියනවා අම්ල හේලයිඩ්. හරි. උදාහරණයක් විදිහට මෙයා දාගන්න. තව එකක් අපි ගමු. CH3 CH2 C double bond O කවුද සම්බන්ධලා තියෙන්නේ ඒකට? හේලයිඩ්. ඔය දෙක උදාහරණ විදිහට දාලා ලියා ගන්න. මේවාද කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න ලෙස හැඳින්වේ. මේවාද කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න ලෙස හැඳින්වේ. ඒතකොට මෙයාලගේ පොදු අණු සූත්‍රය ඔක්කොම එකම එකයි. හරිද? කාබොක්සිලික් අම්ල වල. හරි. 9 වෙනි ක්‍රියාකාරී කාණ්ඩය ඔයාලගේ ටියුට් එකෙත් ඇති ටියුට් එකේ උන් එකට මම ගාන අහලා පොඩ්ඩක් මතක් කරන් ටියුට් එකේ වන්න. හදා ගන්න ඕනේ. හරි 9 වෙනි ක්‍රියාකාරී කාණ්ඩය. ඒමයිඩ් 9 වෙනි ක්‍රියාකාරී කාණ්ඩය ඒමයිඩ්. ඒමයිඩ් කියලා කියන්නේ කාබොක්සිලික් වගේමයි මොකක් හරි R කාණ්ඩයක් තියෙනවා ඒකට සම්බන්ධ වෙනවා C double bond O කාබොක්සිලික් නම් උනේ මොකද්ද OH එකක් අම්ල හේලයිඩයක් නම් උනේ හැලජනයක් දැන් ඒමයිඩයක් නම් වෙන්නේ C double bond O OH එක වෙනුවට NH2 අන්න එයාට තමයි අපි කියන්නේ මොකද්ද ඒමයිඩයක් කියලා එකම තැන වෙනස් වෙන මේ OH කාණ්ඩේ වෙනුවට සම්බන්ධ වෙන ඒවාට තමයි අපි මේ ව්‍යුත්පන්න කියලා කියන්නේ හරිද හරි පොයින්ට් එකක් විදිහට දාගමු ඒමයිඩ් යනු මෙන්න මේ CONH2 කාණ්ඩය මේක කෙටි කරලා ලිව්වොත් CONH2 හරිද ඒමයිඩ් යනු CONH2 කාණ්ඩය වරහන් ඇතුලේ මෙන්න මේ යුත් සංයෝග වේ ඊට පස්සේ තියාගන්න මෙයද කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්නයක් වේ උදාහරණයක් විදිහට දාගන්න මේ කෙනෙක් මේවා ගැන නාමකරණයේදී ආපහු අපි කතා කරනවා මේ හැඩේ මතක තියාගන්න ඕනේ මෙහෙම කෙනෙක් හිටියොත් මේ ඉන්නේ මයිඩයක් කියලා මතක තියාගන්න හරිද
මෙයාලගේ ඒතකොට පොදු අණු සූත්‍ර කාබොක්සිලික් වගේ. ඒක නිසා අමුතුවෙන් අපව කතා කරන්න දෙයක් නැහැ. මෙන්න මේ කට්ටිය තමයි ඉමයිල්. උදාහරණ දෙකක් දාලා කියලා. ඔන්න ඉමයිල්. මොකක්ද ඉමයිල් කාණ්ඩය? ඔන්න ඉමයිල් කාණ්ඩය. කට්ටිය CONH2. හරි. ඔය දෙක දාලා මෙන්න මෙහෙම පොයින්ට් එකක් ලියා ගන්න. මම මේ කියන කරුණ වලට මතක් වෙයි. ලියද්දි ඔන්න මම කියන පොයින්ට් එක දැන් දාගන්න. COOH කාණ්ඩේ එනම් කාබොක්සිලික් කාණ්ඩේ. මොකද්ද? COOH කාණ්ඩයේ එනම් කාබොක්සිලික් කාණ්ඩයේ COOH කාණ්ඩයේ එනම් කාබොක්සිලික් කාණ්ඩයේ OH කාණ්ඩය පිළිවෙලින් හැලජන පරමාණුවකින් OR කාණ්ඩයකින් සහ NH2 කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය කියන්නේ එයා කෙනෙක් වෙනුවට මේ කෙනෙක් එතනින් තිබ්බොත් මුලින්ම කියන්න COOH කාණ්ඩේ එනම් කාබොක්සිලික් කාණ්ඩේ OH කාණ්ඩය පිළිවෙලින් හැලජන පරමාණුවකින් OR කාණ්ඩයකින් සහ NH2 කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් පිළිවෙලින් අම්ල ක්ලෝරයිඩ් එස්ටර ප්‍රතිස්ථාපනය කිරීමෙන් පිළිවෙලින් අම්ල ක්ලෝරයිඩ් නැත්නම් අම්ල හේලයිඩ් එස්ටර සහ එමයිඩ් ව්‍යුත්පන්න කළ හැක. අම්ල ක්ලෝරයිඩයි එස්ටරයි එමයිඩයි ව්‍යුත්පන්න කරන්න පුළුවන්. මොකද්ද මේ COOH එක? ඒ කියන්නේ කාබොක්සිලික් එකේ තිබ්බ OH එක වෙනුවට පිළිවෙලින් ක්ලෝරින් කෙනෙක්, ඒ කියන්නේ හැලජන කෙනෙක් හරි OR කෙනෙක් හරි නැත්නම් NH2 කෙනෙක් හරි එතෙන්ට ප්‍රතිස්ථාපනය වුණොත් එයාට අපි කියන්න පුළුවන් මොකද්ද? ඒකට කාබොක්සිලික් අම්ල වල ව්‍යුත්පන්න.